Seven Stages of Man by William Shakespeare. All the world's a stage, and all the men and women merely players. They have their exits and their entrances, and one man in his time plays many parts, his acts being seven ages. At first, the infant, mewling and puking in the nurse's arms, and then the whining schoolboy, with his satchel and shining morning face, creeping like snail unwillingly to school, and then the lover, sighing like furnace with a woeful ballad made to his mistress's eyebrow, then a soldier, full of strange oaths and bearded like the pard, jealous in honor, sudden and quick in quarrel, seeking the bubble reputation even in the cannon's mouth. And then the justice, in fair round belly, with good cape on lined, with eyes severe and beard of formal cut, full of wise sauce and modern instances. And so he plays his part. The sixth stage shifts into the lean and slippered pantaloon, with spectacles on nose and pouch on side. His youthful horse, well saved, a world too wide for his shrunk shank and his big manly voice, turning again to a childish treble, pipes and whistles in his sound. Last scene of all, that ends his strange, eventful history, is second childishness and mere oblivion. Sans teeth, sans eyes, sans taste, sans everything. හොඳයි දුවේ පුතේ මම දැන් මේ කවිය සිංහලෙන් පැහැදිලි කරන්න. මෙය විලියම් ෂේක්ස්පියර් කියන සුප්‍රකට නාට්‍යකරුවාගේ As You Like It කියන නාට්‍යයන මොනොලොග් එකක්. මොනොලොග් එකක් කියන්නේ තනි පුද්ගලයෙකුගේ කතනයක්. ඔහු මෙහෙම කියනවා. මුළු ලොවම එකම රංගමඩලක්. සියලුම පිරිමි සහ ගැහැණු හුදු නළුවන් පමණයි. ඔවුන්ට ඔවුන්ගේ පිටවීම් තියෙනවා. ඇතුළුවීම් තියෙනවා. එක මිනිසෙක් ඔහුගේ කාලය තුළ විවිධ චරිත රංග දක්වනවා. ඔහුගේ රංගනයන් යුග 7ක් ලෙස ගත වෙනවා. මුලින්ම ලදරුවා. කිරිමවගේ අතේ කෙඳිරි ගාන, වමනේ දාන අතදරුවා. පියුක් කියන්නේ වමනේ දානවට. ඊළඟට මැසිවිලි නගන පාසල් සිසුවා. වයිනින් කියන්නේ මැසිවිලි නගන කංකෙදිරි ගාන කියන අදහස. මල්ලක් අරගෙන උදා මුහුණින් බොහොම නොකමැත්තෙන් ගොළු බෙල්ලෙක් වගේ පාසල් ගාටන සිසුවා. ඊළඟට ප්‍රේමවන්තයා. උදුනක් මෙන් සුසුම්ලන පෙම්වතියගේ ඇහි බැම ගැන දුක්බර කවි ගොතන පෙම්වතා. ඊළඟ චරිතය සෙබලා. අමුතු දිරුම් වලින් පිරිච්ච ව්‍යාග්‍රෙක් වගේ රැවුල වවාගෙන ඉන්න. ගරුත්වය පිළිබඳ ඊර්ෂ්‍යා සහගත. ඉක්මනින් රණ්ඩු සරවල් වෙන. බුබුලක් වගේ නැති වී යන කීර්තිය වෙනුවෙන් කාලතුවක්කු කටකට වුණත් පනින්න සූදානම් වෙච්ච සෙබලා. ඊළඟට විනිසුරුවරයා. හොඳ ආහාර නිසා රවුම් වූ බඩගෙඩියක් තිබෙන. මෙහි කේපොන් කියන්නේ හොඳින් වැඩුණු කුකුලට. තියුණු බැල්ම් සහිත. ඒ වගේම කදිම රැවුලක් තියෙන. තම පරිණත බව පෙන්වීමට නැනවත් කියුම් සහ නවීන උදාහරණ දෙමින් කතා බහ කරන විනිසුරුවරයා. ඊළඟට ඔහු 6 වෙනි යුගයට මාරු වෙනවා. කෙසඟ සෙරෙප්පු පයලා ගත්ත මහල්ලා. මේ කවියේ පැන්ටලූන් කියන්නේ මේ වගේ විසුළු සහගත පෙනුමක් තියෙන මහලු චරිතයකට. ඔහු නහය උඩ කණ්ඩඩි කුට්ටම දාගෙන, පසුම්බිය ඉන එල්ලගෙන. ඉස්සර ඇඟට තද වෙන්න ඇඳපු කලිසම දැන් කකුල් කෙට්ටු නිසා එල්ලිලා වැටෙනවා. ඒ වගේම ඔහුගේ කටහඬ පෙර තිබූ පිරිමි කටහඬ නෙමෙයි. දැන් ඒක සිහින් ළමා කටහඬක්, සිහින් නලා හඬක් බවට පත්වෙච්ච මහල්ලා. මේ තමයි 6 වෙනි චරිතය. මේ අවසන් දර්ශනයයි. සිද්ධි සමුදායකින් පිරුණු මේ ඉතිහාසයේ අවසන් දැක්මයි. දෙවනි ළමාවිය සහ සියල්ල අමතක වීම, සියල්ල නැතිවීම.
ඔබ්ලිවියන් කියන්නේ අමතක වීම, සියල්ල නැතිවීම කියන අදහස. sans කියන්නේ without කියන අදහස, නැති කියන අදහස. දත් නැති, ඇස් පේන්නේ නැති, රසක් දැනෙන්නේ නැති, සියල්ල නැතිවන අවසාන 7 වෙනි යුගය. දැන් ඔයා සිංහල තේරුම දන්න නිසා මේ කවිය මතක තියාගන්න පහසු වේවි. ඒ වගේම ඔයා මේ කවිය කියද්දි විරාම ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න. කොමාව ළඟ තප්පරයක් වගේ නවතින්න. ඒ වගේම නැවතීමේ ලකුණ ළඟ හුස්මක් ගන්න. Good luck with your competition.